ඔයාලට සාදරයෙන් පිළිගන්නවා ලෝක විශ්ව YouTube channel එකට. අද අපි කතා කරන්නේ කොහොමද ලේසියෙන් සහ පහසුවෙන් ටීචර් කෙනෙක්ට වෙන්න පුළුවන්, බිස්නස්මන් කෙනෙක්ට වෙන්න පුළුවන්, නැත්නම් වෙනත් කම්පැනි එකක වැඩ කරන කෙනෙක්ට වෙන්න පුළුවන්. එයාලා කස්ටමර්ට දෙන්න පුළුවන් විදිහේ කැලෙන්ඩර් එක මුදලක් නොගෙවා මුදලක් වියදම් නොකරම තමා විසින් තමාට හදාගන්නේ කොහොමද කියලායි ඔයාලගේ ඉන්ෆර්මේෂන් සෙට් කරලා ලෝගෝ සෙට් කරලා කොහොමද හදාගන්නේ කියලා අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි වීඩියෝ එකට ඉන්ට්‍රස්ට් වෙන්න කලින් ඔයාලා මගේ channel එකට අලුත් නම් ආව subscribe කරලා නැත්නම් දැන් මම වීඩියෝ එකට පල්ලෙහාන් තියෙන subscribe button එක click කරලා notification icon එකත් on කරගෙන මෙන්න. එතකොට මන් දාන මේ වගේ තවත් වීඩියෝස් වලට දාන සැනින් බලා ගන්න පුළුවන්. එහෙනම් තවත් වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. මේ වීඩියෝ එක මම ඔයාලට ගෙනාවේ my photo on calendar කියන software එකෙන් කොහොමද අපිට මම කලින් කිව්ව විදිහට ඔයාලා ස්ටුඩන්ට්ස් කෙනෙක්ට ස්ටුඩන්ට්ස්ලාට කස්ටමර්ට කොහොමද කැලෙන්ඩර් එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා ඉන්ෆර්මේෂන්ස් ඇඩ් කරලා කොහොමද මේ කැලෙන්ඩර් එක ලේසියෙන් පහසුවෙන් මුදලක් නොගෙවා හදාගන්නේ කියලා. ඉතින් මේක ප්‍රීමියම් ගන්න පුළුවන් ඇප් එකක්. ඒ වුණාට අපිට සල්ලි නොගෙවා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව දැන් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් මෙහෙම ඇප් එක software එක on කරගත් open කරාට පස්සේ interface එක අපිට පේනවා. ඒතම් මෙන්න මේ වගේ logo එකක් දීලා තියෙන ඒ software එක. ඉතින් ඔයාලා මේක install කරනකොට ඔයාලට පෙන්නන්නේ මෙන්න මේ වගේ logo එකක්. ඉතින් මේකට interest වුණාට අපිට පෙන්නන ස්ක්‍රීන් එක තවත් වෙනස්. මේකට ඉන්ට්‍රස්ට් වෙන්න කලින් අපිට ඇඩ්ස් දැන් ප්ලේ වෙන්න පුළුවන්. ඉතින් ඒක සාමාන්‍ය අපි මොකද මුදලක් නොගෙවා මේ වැඩේ කරන හින්දා. ඉතින් අපි ස්ටාර්ට් කියලා අපිට බටන් දෙකක් දීලා තියෙනවා. ස්ටාර්ට් and my work කියන එක. ඉතින් මම මෙතන my work කියන එකෙන් කියන්නේ අපි සේව් කරපු ෆෝල්ඩර්ස් එහෙම නැත්නම් සේව් කරපු පික්චර්ස් ගැන. ස්ටාර්ට් කියන එක කියන්නේ අපි කැලෙන්ඩර් එක හදන්න ස්ටාර්ට් කරනවා කියලා. ඉතින් මම මෙතන ගැලරි තෝරගන්නවා. ඉතින් ගැලරි එක තෝරගත්තට පස්සේ මම මෙතන මගේ channel එකේ නම logo එක තෝරගන්නවා. ඉතින් මේ logo එක තෝරගන්න ඉස්සරහට යනකොට වෙනවා 2024 ජනවාරි කැලෙන්ඩර් එකේ කැලෙන්ඩර් එක. ඉතින් මේ කැලෙන්ඩර් එක ජනවාරි නෙමෙයි අපිට ඕන 2024 2026 ජනවාරි. ඉතින් මම 2026 සිලෙක්ට් කරගෙන ඉවරලා බෑග්ග්‍රවුන්ඩ්ස් වලට ගිහිල්ලා එතනින් 2026 සිලෙක්ට් කරගන්නවා. නැත්නම් අපිට පුළුවන් 2025 දැන් ඉවරයි. හින්දා 2026 සිලෙක්ට් කරගන්න පුළුවන්. නැත්නම් කස්ටම් එකත් සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ කස්ටම් එකත් ලස්සන බෑග්ග්‍රවුන්ඩ්ස් වෙන කොටක් තියෙනවා. ඔයාලට පේන ලස්සන බෑග්ග්‍රවුන්ඩ්ස් තියෙනවා. මේ වගේ ආලා මන් සෙට් කරලා නැහැ. ඉතින් අපිට පුළුවන් මන්ස් එකක් ඇඩ් කරගන්න. ඉතින් ඒ වගේම තමයි මම 2026 තෝරගන්නේ. 2026 තෝරගෙන මම මෙතන ජනවාරි කැලෙන්ඩර් එක තෝරගන්නවා. මේ කැලෙන්ඩර් එකේ හැඩයට ඉතින් මම මගේ logo එක රීසයිස් කරගන්නවා, රීප්ලේස් කරගන්නවා. මේක රීසයිස් and රීප්ලේස් කරගත්තාට පස්සේ හොඳ ලස්සන ඉන්ට්‍රස්ට් එකක්. ඒ වගේම තව බෑග්ග්‍රවුන්ඩ්ස් වලට අමතරව ඔයාලට ඕන නම් පුළුවන් තව පික්චර් එකක් එහෙම නැත්නම් මොකක් හරි logo එකක් තව ඇඩ් කරගන්න ඕන ඇඩ් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට ස්ටික් එකක් ඇඩ් කරගත්ත හැකි පොඩි emojis වල. එහෙම නැත්නම් festivals ගැන එහෙම නැත්නම් ටෙක්ස්ට් ගැන, ඒ කියන්නේ බර්ත්ඩේ පාටිස් එහෙම නැත්නම් මොකක් හරි ස්පෙෂල් ඩේ එකක් ගැන මෙතන තියෙන ටෙක්ස්ට් එක ඇඩ් කරගන්න පුළුවන්. නැත්නම් ඔයාලා රයිට් කරන ටෙක්ස්ට් එක මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. මෙහෙම ගිහිල්ලා මම මෙතනින් දාගන්න ලෝගෝ විශ්වය කියලා. ලෝගෝ විශ්වය කියලා ටයිප් කරගෙන ඉවරලා මම ලෝගෝ කියලා වෙනම දීලා ලෝගෝ විශ්වය කියන එක මම ආයෙ රයිට් කරගන්න වෙනම. ලෝගෝ විශ්වය කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ ටික් එක දෙනවා. ඒත් ඉතින් අපිට මෙතන ටයිප් කරගන්න පුළුවන් පොඩි සුළු වචන ප්‍රමාණයක්. මෙතනින් logo කියන මෙහෙම දීලා
ආයෙ මේක රීසයිස් කරගෙන ඉවරලා මේක ඊට පස්සේ මම ෆොන්ට් ටෙක්ස්ට් කලර් එකක් දානවා මේකට ගැලපෙන විදිහ එක. ඉතින් මම මේකට දානවා කළු පාට වගේ පාට. දුඹුරු පාටට හුරු පාටක්. ඊට පස්සේ මම මෙතන මගේ දෙවෙනි ටෙක්ස්ට් එක ඇඩ් කරගන්නවා. ඒ තමයි විශ්වය කියන එක. ඉතින් විශ්වය කියන එක ඇඩ් කරගත්තට පස්සේ විශ්වය කියන එක ඇඩ් කරගත්තට පස්සේ ආයෙ ටික් එක දෙනවා. ඊට පස්සේ අපිට පේනවා විශ්වය කියන එක ඇවිල්ලා තියෙනවා. මේක ආයෙ රීසයිස් කරගෙන ඉවරලා ටෙක්ස්ට් කලර් එකක් දෙනවා. මම ටෙක්ස්ට් කලර් එක විදිහට බ්ලැක් දෙන්න බලනවා. අපිට බ්ලැක් දෙන්න බැරි හින්දා මම ග්‍රීන් කලර් දෙනවා. මගේ ලෝගෝ එක මම රීසයිස් කරගන්න ඕනේ. මම ඊට පස්සේ මගේ කැලෙන්ඩර් එක මේ ක්‍රියේට් කරගෙන ඉවරයි. ඊස්සේ ඔයාලට වෙන ෆිල්ටර්ස් අපිට පුළුවන් මෙතන ලස්සන ෆිල්ටර් සෙට් කරගන්න. ඉතින් මම ඔයාලට තව දෙයක් පෙන්නන්නම්. මෙතන මේ කැලෙන්ඩර් එක සේව් කරගන්න ඕනේ. මෙතන ඔයාලට පේනවා ෆ්‍රේම් එඩිටර් කියලා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ටික් මාක් එකක් තියෙනවා. ටික් එක දුන්නට පස්සේ අපෙන් අහනවා save changes කියලා. ඒතකොට මම do you want ඊට පස්සේ අපෙන් අහනවා තවත් do you want to save this image කියලා. ඒතකොට මම yes දෙනවා. yes දුන්නට පස්සේ අපේ ලෝගෝ එක මේ කැලෙන්ඩර් එක ලෝගෝ එකත් එක්ක මේක් වෙලා ක්‍රියේට් වෙලා ඉවර වෙනවා. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මේ වගේ තවත් වීඩියෝස් තවත් අමතර දෙන වීඩියෝස් බලන්න ඕන. තවත් මේ වගේ ඩිසයින් ගැන වීඩියෝස් බලන්න ඕන. මේ වගේ ඩිසයින්ස් කරගන්න ඕන නම් සල්ලි නොගෙවා මගේ channel එක subscribe කරලා තියාගන්න. මම මොකද මේ වගේ තවත් ගොඩක් වීඩියෝස් අරගෙන ඔයාලා ගාවට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ වගේම තමයි මම ඔයාලට දීලා තියෙනවා කලින් වීඩියෝ එක මම ලෝගෝ සෙල් කරනවා කියලා. ඉතින් ඒ වගේ ප්‍රයිසස් උත් මම ඔයාලට දීලා තියෙනවා කලින් වීඩියෝ එක. ඉතින් ඒ බලලා ඔයාලට ඕන නම් මොකක් හරි ලෝගෝ එකක් එහෙම නැත්නම් ටෙක්ස්ට් ඩිසයින් නැත්නම් thumbnail එකක් වෙන්න පුළුවන්, බැනර් එකක් වෙන්න පුළුවන්. මොකක් හරි ඕන නම් ඔයාලට පුළුවන් මගේ වීඩියෝ එකට හරි පෝස්ට් එකකට හරි කමෙන්ට් එකක් දාන්න. ඔයාලට ඕනේ මොන වගේ thumbnail එකක්ද, පෝස්ට් එකක්ද, බෑග්ග්‍රවුන්ඩ් එකක්ද, බැනර් එකක්ද, ලෝගෝ එකක්ද කියලා. ඒ වගේම ඔයාලට දෙන්න පුළුවන් ගාන රුපියල් 200යි නම් දෙන්න පුළුවන්. ඒ ගාන ඊට පස්සේ ඒකට දාන්න ඕනේ නම එහෙම දාන්න පුළුවන්. ඉතින් මේක දාලා ඉවරලා ඔයාට පුළුවන් ඔයාට දෙන්න පුළුවන් ගාන මෙච්චරයි නම් ඔයා මගේ සබ්ස්ක්‍රයිබර් කෙනෙක් නම් ඔයාලට මම මේක අඩු කරලා දෙනවා. 200යි නම් දෙන්න පුළුවන්. මම ඔයාලට 150ට අඩු කරලා දෙනවා. ඉතින් මම ඔෆර් එකක් දෙනවා සබ්ස්ක්‍රයිබර්ස් වලට මේ දෙසැම්බර් අවුරුදු කාලේ. ඒකෙම ජනවාරි මන්ත් වලත් දෙනවා. ඒප්‍රිල් වලත් දෙනවා. ඉතින් සබ්ස්ක්‍රයිබර් කෙනෙක් නම් ඔයාලට මගේ අඩුවට ගත්ත හැකි ලෝගෝ. ඒ වගේම අතන මම ඔයාලා සමු ගන්නවා මම ලෝගෝ